හැමෝම කතා කරන නමුත් කිහිප දෙනෙක් විතරක් දන්නා රහසක් අද මම ඔයාලට කියලා දෙනවා. ඒ තමයි 12/12 පෝටල් එකේ සැබෑ බලය. මෙය සිහින සැබෑ කර ගැනීම සඳහා විශ්වයම ඔබට දෙන ගෝල් ටිකට් එකක් වගේ දෙයක්. ඔබ අද දින මේ ශක්තිය නිසි පරිදි භාවිතා කළහොත් ඔබේ ජීවිතයේ ලොකු අවස්ථාවක් ඔබට හිමි වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයට ගෙන යන මේ මොහොතේ ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මොකක්ද කියලා දැනගන්න ඕන නම් මේ වීඩියෝවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මුලින්ම ඔයාලා හැමදෙනාම මගේ The Secret Wife YouTube නාලිකාවට අදත් ආදරයෙන් සහ සාදරයෙන් පිළිගනු ලබනවා. මේ වීඩියෝ ඔයා දකිනවා නම් ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පුද්ගලයා. මේ වීඩියෝ ඔයා දකින්නේ අහම්බෙකින් නම් නෙවෙයි. මොකද විශ්වයේ විසින් මේ වෙලාවේදී ඔයාට මේ වීඩියෝව ආකර්ෂණය කරලා දීලා තියෙනවා. අද මම මේ වීඩියෝවෙන් කතා කරන්නේ මේ විශ්වයේ තියෙන බලගතුම දිනය ගැන. ඒ තමයි හරියටම මේ මාස 12 වෙනිදා 12/12ට විශ්වයේ බලවත්ම පෝටල් එකක් විවෘත වෙනවා. සරලවම කියනවා නම් පෝටල් එකක් කියලා කියන්නේ අහස සහ පොළොව අතර ශක්ති තරංග ඉතාමත් ඉහළට යන විශ්වීය ශක්තියින් එකිනෙකට අතිච්ඡාදනය වන తాවකාලික ශක්ති දොරටුවක්. මේක භෞතික දොරටුවක් නෙවෙයි. නමුත් අපේ සිතුවිලි සහ ආශාවන් ක්ෂණිකව විශ්වයට යවන්න පුළුවන් බලවත්ම වෙලාවක් තමයි මේ පෝටල් එකක් කියලා කියන්නේ. ඉතින් මේ 12/12 කියන පෝටල් එකේ තියෙන විශේෂත්වය තමයි 12/12 කියන්නේ ඉතාමත් බලගතු දේවදූත අංකයක්. එහෙමත් නැතිනම් අපි මේක ඒන්ජල් නම්බර් එකක් කියලා හඳුන්වනවා. මෙම 12/12 කියන ඒන්ජල් නම්බර් එකේ අර්ථය තමයි ඒ නව ආරම්භයන්, එකමුතුකම, ධනාත්මක වෙනසක් සහ ආධ්‍යාත්මික පිබිදීමක් සංකේතවත් කරනවා. මේ පෝටල් එක විවෘත වන්නේ අවුරුද්දටම එකපාරක් විතරයි. ඉතින් ඒ විවෘත වන දිනය තමයි දෙසැම්බර් 12. හරියටම පෙරවරු 12/12ට සහ පස්වරු 12/12ට මෙම පෝටල් එක විවෘත වෙනවා. ඉතින් මේ මම කියපු දවසේ මම කියපු වෙලාවට විශ්වයේ තියෙන සියලුම ශක්තියින් උච්චතම අවස්ථාවට පැමිණෙනවා. ඉතින් අපි මේ දවසේ අපි කරන සාමාන්‍ය කටයුතු වෙනදට වඩා දෙගුණයක් තුන්ගුණයක් වේගයෙන් යථාර්ථයක් බවට පත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ නිසා හැමෝම මේ දවසෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් මේ බලවත් දොරටුවෙන් අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි බලමු. ඔබට අවශ්‍ය මුදල්, රැකියාව, සෞඛ්‍ය හෝ ආදරය වැනි ඕනෑම ප්‍රධාන ඉලක්කයක් විශ්වයට යවන්න මේ දවස් වලට යොදා ගන්න පුළුවන්. පසුගිය වසරේ ඇති වූ ඍණාත්මක සිදුවීම්, බාධක සහ නරක පුරුදු අතහැර දැමීමට ශක්තියද ලැබෙනවා. ඔබේ අභ්‍යන්තරය සහ විශ්වයේ සමග ඇති බැඳීම් ශක්තිමත් කර ගැනීමෙන් අභ්‍යන්තර සාමයද ලැබෙනවා. ඉතින් මම දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් අපි කොහොමද මේ පෝටල් එකට සූදානම් වෙන්න ඕනේ කියලා. මේ වගේ බලවත් අවස්ථාවක අපි සූදානම් විය යුතුයි. මේ දවසට පෙර කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. මුලින්ම ඔබ සිටින ස්ථානය, ඔබේ කාමරය සහ ඔබේ සිත පිරිසිදු කරගන්න. ඉතින් මේ දිනයේදී ඔබ විශ්වයට ඔබේ අරමුණු ලිවිය යුතුයි. ඒ සඳහා අලුත් පෑනක්, අලුත් පොතක් හෝ අලුත් කඩදාසියක් යොදා ගන්න. ඔබ මේ ලියන ඔබේ අරමුණ වර්තමාන කාලයේ දැනටමත් ඔබට ලැබී ඇති ආකාරයට වාක්‍ය 12ක් ලෙස ලිවිය යුතුයි. ඒ කියන්නේ මේක 12/12 පෝටල් එක නිසා අපි සාමාන්‍යයෙන් වාක්‍ය 12ක් වර්තමාන කාලෙන් ඔබේ අරමුණ දැනටමත් ඔබට ලැබී ඇති ආකාරයෙන් අපි ලියා දක්වනවා. ඉතින් මේ විදිහට අපි වාක්‍ය 12කින් අපේ අරමුණ ලියලා මේ බලවත් පෝටල් එකෙන් අපි විශ්වයට අපේ අරමුණ මුදා හරිනවා. එතකොට මේ බලවත් දිනයේදී විශ්වයේ ඒ අරමුණු වෙනතට වඩා ඉක්මනින් ඔයාගේ ජීවිතයට ලං කරලා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට වාක්‍ය 12ක් ලියන්න වගේම මේ දිනයේදී ඔයා දන්න කුමක් හෝ මෙතඩ් එකක් කරන්න පටන් ගන්න. උදාහරණයක් ලෙස 777 මෙතඩ් එක, 888 මෙතඩ් එක, නැත්නම් 369 below මෙතඩ්. මේ වගේ ඔයා කැමති ඔයාට ගොඩක් සාර්ථකත්වය ළඟා කර දුන්න ඔයා කැමති මොකක් හරි මෙතඩ් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ දවසේදී ඒක කරන්නත් පටන් ගන්න. ඉතින් මේ ඔබ ලියපු වාක්‍ය නැවත වරක් ඔයා ලියා අවසානයේදී එකින් එක කියන්න. මේ කියන අවස්ථාවේදී වචනෙන් වචනයට ඔයාගේ ශක්තිය, ඔයාගේ හැඟීම්, ඔයාගේ සතුට ඒකට ඇතුළත් කරන්න. මේක කියාගෙන යන්න නැතුව වාක්‍යයෙන් වාක්‍යයට ඔයාට මේක දැනටමත් ලැබී ඇති බව හැඟවෙන විදියට ඔයා සතුටින් මේ වාක්‍ය 12 කියන්න. ඒ වගේම විශේෂ දෙයක් මතක් කරන්න ඕනි.
මං කියන්නම්කෝ උදාහරණයක් ලෙස ඔයා මේක ලක්ෂ 20ක මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමින් ලියනවා කියලා. ඒ වගේ වෙලාවට මේ වාක්‍යෙට නිශ්චිත අගයක්, එතකොට ඒක ඔයාට අවශ්‍ය දිනය, එහෙමත් නැතිනම් ඔයා මේක ලැබුණට පස්සේ ඔයා සතුටු වෙනවා, ආඩම්බර වෙනවා, ඒ වගේම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මේ හැමදේම එකතු කරලා මේ වාක්‍ය ගොඩනගාගෙන ලිවිය යුතුයි. මම මෙහෙම උදාහරණයක් ඔයාට දෙන්නම්. මාහට මේ මාසය තුලදී ලක්ෂ 20ක මුදලක් ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තුතියි. මා දැන් සතුටින් සමෘද්ධියෙන් පිරී සිටිමි. ඒ වගේ ඔයාගේ සතුට, ඔයාට ලැබෙන්න ඕනි මුදල, ලැබෙන්න ඕනි කාලය සහ විශ්වයට ස්තුතිවන්ත වෙනවා කියලා මේ වාක්‍ය තමයි සම්පූර්ණව හරියට ලියන්න. මොකද එහෙම වුණොත් තමයි විශ්වයට ඔයාගේ මේ අරමුණ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වාගේ අරමුණ ලියුවට පස්සේ ඔයා කරන්න ඕනි විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා S2 පියාගෙන ඔයාගේ මේ ආශාව දැනටමත් යථාර්ථයක් වී ඇති බව සිතින් මවාගෙන ඒ සතුට හා හැඟීම් මුළු හදවතින්ම අත්විඳින්න. මේක විෂුවලයිස් කරන්න. විනාඩි 5ක් හෝ විනාඩි 10ක් අරගෙන ඔයාට මේ අරමුණ ලැබුණට පස්සේ ඔයා සතුටු වෙන විදිය, ඔයා කරන දේවල්, මේ හැමදේම විෂුවලයිස් කරන්න. ඉතින් මේ විදියට ඔයා විෂුවලයිස් කරාට පස්සේ ඔයාගේ ජීවිතයේ මේ වෙද්දි තියෙන හැම යහපත් දෙයක් වෙනුවෙන්ම විශ්වයට ස්තුතිවන්ත වන්න. කෘතඥතාවය එහෙම නැතිනම් ග්‍රැටිටියුඩ් කියලා කියන්නේ මේ ක්‍රියාවලිය වේගවත් කරන්න ප්‍රධානම යතුරක්. ඉතින් මේ පෝටල් එක ලියන දවසේදී ගොඩාක් අය කරන වැරදි කිහිපයක් තියෙනවා. මම ඒ ගැනත් ඔයාට මේ විදියට පැහැදිලි කරලා දෙන්නම්. ඔයා මේ අරමුණ ලියන අතරතුරේදී හෝ ලිව්වට පස්සේ මේක මට ලැබෙයිද, මේක මට තවම ලැබුණේ නෑ, ඒ වගේ සැක හිතෙන දේවල් සහ හිඟය මත පදනම් වූ සිතුවිලි ඇති කරගන්න එපා. ඒ වගේම මේක ලිව්වට පස්සේ මේකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන දැඩි ලෙස ඇලී සිටීමෙන් වළකින්න. මේ විදියට මැනිෆෙක්ෂන්ස් කරාට පස්සේ ඔබේ ඉලක්කය කරා යාමට අවශ්‍ය කරන ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඔයා නොගෙන ඉන්න එපා. ඔයා මේ පෝටල් එක කරලා ඉවරුණාට පස්සේ ඔයා ඉන්න ඕනි කොහොමද? ඔයා දැන් මේ කාර්ය කරලා ඉවරයි. දැන් කල යුත්තේ විශ්වයට ඉඩ දීම පමණයි. ඔබ ප්‍රකාශ කළ දේ ලැබෙන බව දැඩි විශ්වාසයකින් සිටින්න. ප්‍රතිඵල ගැන සිතීම නතර කර සාමාන්‍ය ජීවිතයේ විදියට ගත කරන්න. විශ්වයෙන් ලැබෙන අදහස් හා අවස්ථා නිවැරදිව හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්න.